not elevated highway ඊයේ කැබිනට් එක සම්මත කළා ගෝල්ෆේස් එක හරහා ගෝල්ෆේස් හෝටල් එකෙන් එහාට කොල්ලුපිටියට මැරයින් ඩ්‍රයිව් එකට කනෙක්ට් කරන්න මොකක්ද අපිට යන්න පුළුවන් ක්‍රමය කියලා මූඩ යටි යනවාද මූඩ උඩින් යනවාද ගෝල්ෆේස් එකේ view එකට බාධා නොවෙන්න කරන්න ඕනේ ඒ නිසා ඒකට feasibility එකක් පටන් ගන්නවා එතකන් අපිට යම්කිසි traffic plan එකකට යන්න වෙනවා ලෝටස් වටරවුමට එන විශාල වාහන ප්‍රමාණය සීමා කරන්න දුම්රීම් සිදු කිරීමට යෝජිත කසල ප්‍රවාහනය අඩාල වීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. දැනට මෙතන ගැටලුව වෙලා තියෙන්නේ අපේ අමාත්‍යාංශයයි දුම්රිය දෙපාර්තමේන්තුව අතර අත්සන් කරන ලබන ගිවිසුම නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. පෙබරවාරි මාසෙ ඉඳලා මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුවේ ඒකට කිසිම ප්‍රතිචාරයක් නැහැ. දුම්රිය මාර්ගයේ මාස 6කින් නවීකරණ කටයුතු කරනවා කියලා. නමුත් දැන් මේ වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒකට මාස 9ක කාලයක් ගත වෙනවා කියලා. නම් මට ගැරන්ටි කරන්න පුළුවන් සභාපතිතුමා ඔක මාස 9න් හැදෙන්නේ නැහැ පොත්. බොරු හොප් තියාගන්න ඕනේ නැහැ. ඔබතුමාලා අඩු ගානේ අවුරුද්දක් තියාගන්න. අපි දැන් අද AG ගේ වැඩේ බේරන්න try කරන්න. යුටික පැත්තෙන් මාස 8ක් අපරාධ බලන් ඉතින්. අදතුමා කියන විදියට අවුරුද්දකට යනවා නම් එහෙනම් ඔබතුමන්ටත් අපිට විකල්ප යෝජනාවක් දෙන්න වෙනවා. ඒ අවුරුද්ද තුල මොකද්ද කරන්නේ කියලා. මේක අපිට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා දැන් CMC එකේ යම් විසඳුමක් ඇවිල්ලා තියෙනවා. නමුත් අනිත් පළාත් පාලන ආයතන 7ක කුණු ප්‍රශ්නයක් කරදියාන අපිට පාවිච්චි කරන්න බෑ අවුරුදු 2කට. ඒ 7 මොකද්ද එතකන් කරන්නේ? දැන් අපි මේ රේල්වේ පාර්ට් එකට අපි බැරිහත් වෙන්නම්කො රේල් ට්‍රැක් කන්ස්ට්‍රක්ෂන් එක හැර අනිත් ඔක්කොම තියෙනවාටනේ. ඔව්. අනිත් ස්ටේක් හෝල්ඩර්ස් ලාගෙන් ගන්න පුළුවන් උදව් අරගෙන ඔයාගේ වැඩේ සාර්ථක කරගන්න. හරි තේරුණා. නිලධාරීන් නිසි සූදානමකින් තොරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණීම පිළිබඳවත් අමාත්‍යවරයා අදහස් පළ කළා. අපිව රවට්ටන්න එපා අපි රැවටෙන්නේ අඩු ගානේ ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය කරන තොරතුරු ටික අපිට දෙන්න ඕනනේ නැත්නම් අපි මොකක්ද අපේ ජොබ් එක අරාජික කරන්න එපා අපි කොච්චර නැත්නම්ලුවත් ඔබතුමාලා මේක ජීවිතේ මාරු කරනකම් මේ මොකුත් වෙන්නේ නැහැ මගේ ඔබ්සර්වේෂන් එක මම අඩුම සූදානම දැක්කේ මේ අද මොකද අපි බිලියන් 100ක් විතර වේදන් කරලා කොළඹ ඔක්කොම පාරවල් හදනවා ඉස්සරහට ඒවා කරන්න නම් අපිට අර අපි සල්ලියෙන් කරාට වැඩක් නැහැ ඒක වයිබ්‍රන්ට් අර ඩෙඩිකේටඩ් එහෙම ලීඩර්ෂිප් එකක් ඕන ඔබතුමාට